හයි කොහොමද ඉතින් ආරට ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාලට ගෙදර ඉඳන් සල්ලි හම්බ කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් අරගෙන තමයි මම අද ආවේ. ඉතින් මමත් මේක දැන් කාලෙකින් ඉඳන් කරගෙන යනවා. ඉතින් ඒ හින්දා මට හිතෙනවා මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලටත් එතකොට අමතර ආදායමක් ගෙදර ඉඳන්ම හොයාගන්න පුළුවන් නිසා. ඉතින් ඇත්තටම ගොඩක් ලොකු කාලයක් වැය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් ලොකු වියදමක් වෙන්නේ නැහැ. හැබැයි හොඳ ලාභයක් අපිට හොයාගන්න පුළුවන් මේ ව්‍යාපාරයෙන්. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අද කතා කරන්නේ අපි ගම් කුකුල් විතර රක්වලා ගම් කුකුල් පැටව ව්‍යාපාරයක් කොහොමද කරගෙන යන්නේ කියලා. හරි මුලින්ම මම දැන් කියන්නම් මම විතර රක්වන මගේ මැෂින් එක ගැන. ඉතින් මගේ මැෂින් එක මැනුවල් මැෂින් එකක්. ඒ කියන්නේ බිත්තර 50ක් රක්වන මැනුවල් මැෂින් එකක් තමයි මම මුලින්ම ගත්තේ මේ ව්‍යාපාරය පටන් ගන්න. ඉතින් මේක ඇත්තටම කියන්නේ ගොඩක් ලොකු වියදමක් යන්නේත් නැති නිසා මුලින් පටන් ගන්න මම මේ මැෂින් එක තෝරගත්තා. මේකේ මේ මැනුවල් මැෂින් එකේ අපි දවසට 3 පාරක් බිත්තර අතින් හරවන්න ඕනේ. දැන් ඔටෝ මැෂින් එක නම් ඒක ඔටෝ හැරවෙනවා. ඒක ආයේ අපි මුකුත් කරන්න ඕනේ නැහැ. නමුත් ඉතින් ඒක මිල අධිකයිනේ. ඒ නිසා මම මුලින්ම මැනුවල් මැෂින් එකකින් පටන් ගත්ත මගේ ව්‍යාපාරය. ඉතින් මේ මැෂින් එකෙන් එකපාර බිත්තර 50ක් අපිට රැක්කන්න තියන්න පුළුවන්. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් 100ට කොහොමත් 150කට වඩා නම් පැටව අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මම දැන් කාලයක් තිස්සේ කරගෙන යනවා. ඉතින් ඒ හින්දා අපිට පැටව විකුණලා හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඊළඟට මම කියලා දෙන්නම් ඔයාලට මේකට කොහොමද බිත්තර තෝරගන්නේ කියලා. ඉතින් අපි මේකට ගම් කුකුල් බිත්තර තෝරගද්දී දවස් 3ක් ඇතුළත, ඒ කියන්නේ කිකිලි බිත්තරේ දැම්මට පස්සේ දවස් 3ක් ඇතුළත මැෂින් එකෙන් තියන්න ඕනේ. ඒ දවස් 3ක් ඇතුළත එකතු කරගත්ත බිත්තර තමයි අපි මේ මැෂින් එකේ රැක්වන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපි අර තෝරගත්ත බිත්තර 50 පැති දෙකේම මේ වගේ මාක් එකක් දාගන්න ඕනේ. සංකේත දෙකක් මම දාන්නේ x y කියලා. එක පැත්තක x දානවා, අනිත් පැත්තේ y කියලා දානවා. ඔයාලට එක දෙක කියලා හරි දෙපැත්ත මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර මාක් කරගත්ත බිත්තර ටික මේ විදිහට මැෂින් එකේ එක පැත්තක දැන් මම මේ y පැත්ත වෙන විදිහට තමයි මුලින්ම අහුරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතන වතුර කප් එකක් එනවා. මේකට වතුර භාගයක් විතර පුරව ගන්න ඕනේ. ඊට පස්සේ මේ මැෂින් එකේ මෙතන ලයිට් එක තියෙනවා, ෆෑන් එක තියෙනවා. ලයිට් එකෙන් මේ බිත්තර වල උෂ්ණත්වය පාලනය වෙනවා. ඒ වගේ මෙතන ෆෑන් එකෙන් මේක ඇතුලේ ආර්ද්‍රතාවය පාලනය වෙනවා. දැන් අපි අර මාක් කරගත්ත බිත්තර ටික අපි එක පැත්තකට අහුරගත්තනේ. ඉතින් අපි මේක දවසට 3 පාරක් මේ බිත්තර උදේ දවල් රැට පැත්ත මාරු කර. දැන් උදාහරණයකට මම කියන්නම්. දැන් මම උදේ මේ බිත්තර x පැත්තට තිබ්බනම් ඊට පස්සේ අපි දවල්ට එක y පැත්තට හරවනවා. ආයෙ රැට x පැත්තට හරවනවා. ඒ විදිහට අර දවසට 3 පාරක් දවස් 18ක් වෙනකන් දවසට 3 පාර ගාන මේක හරවන්න ඕනේ. ඉතින් මේ බිත්තර වලට සාමාන්‍යයෙන් දවස් 21ක් විතර කාලයක් මේ මැෂින් එකේ තියන්න ඕනේ. ඉතින් දවස් 18න් පස්සේ අපි හරවන්නේ මුකුත් කරන්නේ නැහැ. ඒ විදිහටම තියනවා. මේකේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය උපදේශ පත්‍රිකාවේ තියෙනවා. ඒ ගානටම අපි බැලන්ස් කරගෙන තියාගන්න ඕනේ. ඉතින් දවස් 18න් පස්සේ ඔන්න බිත්තර පුපුරන්න පටන් ගන්නවා. ඉතින් බිත්තර පුපුරලා පැටව දවස් 18න් පස්සේ එන්න පටන් ගන්නවා. දවස් 18ත් 21ත් ඇතුළත පැටව එළියට එනවා. ඉතින් ඊට පස්සේ පැටව ටික ආවට පස්සේ අපිට පැය සාමාන්‍යයෙන් 6ක් 8ක් විතර යාලා මේ මැෂින් එක ඇතුලේ හැමෝම තියාගෙන ඉන්න ඕනේ. මොකද යාලට අවශ්‍ය උෂ්ණත්වය ආර්ද්‍රතාවය හැමදේම මේ මැෂින් එක ඇතුලේ තියෙන නිසා ඉතින් එයාලා පැය 6ක් 8ක් විතර මේ මැෂින් එක ඇතුළෙම තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි පැටව ටික ඔක්කොම එකපාර එළියට අරගෙන එයාලට අර කියන උණුසුම තියෙන තැනක් හදලා ලයිට් එකක් ගහලා එතන තැනක් හදලා ඊට පස්සේ ඒක ඇතුළට දාලා මෙයාලට කෑම වතුර දීලා ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ඊට පස්සේ දවස් 14ක් දවස් 21ක් ඒ වගේ දවස් 14න් පස්සේ ඔයාලට මේ පැටව අලෙවි කරලා
ලාභයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම ලොකු කාලයක් වැය වෙන්නෙත් නැහැ. ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ මේක පටන් ගන්න. මේ මැෂින් එක මම මුලින්ම ගත්තේ මේ මැෂින් එක වෙන්නේ රුපියල් 7000ක්. ඉතින් මම රුපියල් 7000න් තමයි පටන් ගත්තේ. ඊට අමතරව බිත්තර ටිකට අවශ්‍ය වෙන මුදලයි. ඉතින් ඇත්තටම පාඩුවක් වෙන්නේ නැහැ. හොඳ ලාභයක් හොයාගන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නේත් නැහැ. ඉතින් ඔයාලා උත්සාහ කරලා බලන්න. මේ වගේ දෙයකින් ඔයාලට මුදල් උපය ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝස් මම ඉස්සරහටත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න.